Hi friends, අයබං කියලා හැමෝම අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මේ අවුරුද්දට කරන දෙවැනි වීඩියෝ එක තමයි මේක. ඔයාලා ඉතින් දන්නවනේ මේ වෙද්දි මොකද්ද වීඩියෝ එක කියලා. මයි චමි අපි දෙන්නගේ පළවෙනි ගෙදරට මූ වුණා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි ගෙදර ගත්ත දවසේ ඉඳලා move in වෙන දවස වෙනකන් ගෙදර කොහොමද තිබ්බේ මොනවද වෙනස් කරේ අපි ෆර්නිචර් shopping ගියපු ඒවා ඒ ඔක්කොම මේ වීඩියෝ එකේ පුංචි පුංචි ක්ලිප්ස් එකතු කරලා මම හදලා තියෙනවා. මට ඇත්තටම ආසයි තුන මොකද මේක අපිත් first experience එක. ඒ වගේම කවදා හරි දවසක තව අවුරුදු කීපයකින් ආයෙමත් අපිට බලන්න පුළුවන් අපි move in වුණ විදිය. ඉතින් ඒක නිසා අපි හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. අපි ගෙදර අරගෙන සති 3කින් තමයි අපි ගෙදරට ආවේ. ඉතින් එතකන් කරපු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඉතින් අපිට අද සෙනසුරාදා අපි තාම ගෙදරට move වෙලා නැහැ. මං හිතුවා move වෙන්න කලින් introduction එක චුට්ටක් පටන් ගන්න ඕනි කියලා වීඩියෝ එකට. ඉතින් අපි මූනේ ඇත්තටම තනි ගෙදරකට නෙමෙයි කොන්ඩොමිනියම් එකකට. ඔයාලා මෙහි අය නම් දන්නවා මම එහෙම කිව්වහම මොකද්ද කියලා. ලංකාවේ දන්නේ නැති කෙනෙක් නම් ෆැමිලි එක ගැන වැඩි දන්නේ නැති කෙනෙක් නම් ඒක ඇත්තටම කොන්ඩොමිනියම් ටවුන් හවුසස් කියන්නේ තවත් කෙනෙක්ගේ ගෙදරක් එක්ක ඇටච් වෙලා තියෙන ගෙදරක්. ඉතින් අපි ඉන්න බිල්ඩින් එකේ හුඟක් වෙලාවට එක බිල්ඩින් එකේ කොන්ඩොමිනියම්ස් ටවුන් හවුසස් දෙක තුනක් තියෙනවා. එකම බිල්ඩින් එකේ. ඉතින් ඒක තනි ගෙදරක් නෙමෙයි. අපිට ඇත්තටම අපි දෙන්න කැමති විදිහට තනි ගෙදරක් ගන්න අපිට තාම afford කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒක නිසා අපි මේ first time නිසා අපි හිතුවා මේ වගේ තැනකට move වෙලා ඊට පස්සේ අවුරුදු කීපයකින් බලනවා කියලා. මෙයාලට පේන්නේ අපි ගෙදර කිසි දෙයක් වෙනස් කරන්න කලින් තියෙන විදිහ. මේක තමයි kitchen එක. kitchen එකේ cabinets kitchen එකේ බඩුව appliances ඒ ඔක්කොම මේ විදිහට තමයි තියෙන්නේ. මෙයාලට පේන්නේ ලිවිං රූම් එක කලින් තිබ්බ විදිහ. මෙයාලට පේන්නේ අපි දෙන්න හෝම් ඩිපෝ එකට ඇවිල්ලා ඉන්නවා පේන්ට් කරන්න අවශ්‍ය බඩු ටික ගන්න. අපි දෙන්න ආස පාට තමයි කළු පාට. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් කිචන් එකේ වයිබ් එක කළු පාටයි සුදු පාටයි ඒ වගේම ස්ටේන්ලස් ඒ විදිහට ඔක්කොම මික්ස් කරලා ගන්න. ඔයාලට පුළුවන් වෙයි ඉස්සරහට වීඩියෝ එකෙන් අපි කොහොමද ඒක වෙනස් කරේ කියලා බලන්න. ඉතින් අපි සති 3ක් පුරාවට මේ කිචන් එකේ දේවල් ඇත්තටම සති 2ක් විතර කිචන් එකට අපි කාලය ගත්තා. මොකද අපි දෙන්නම වැඩට ගිහිල්ලා ඇවිල්ලා තමයි මෙතෙන්ට ඇවිල්ලි වෙලා මේ වැඩ ටික කරේ. ඉතින් මට වඩා ඇත්තටම චමී තමයි ඔක්කොම වැඩ ටික කරේ. මම පොඩ්ඩක් එයාගේ ඉමෝෂනල් සපෝට් එකට තමයි හිටියේ. ඉතින් මෙයාට පේන්නේ අපි කියන්නේ චමී කැබිනට්ස් ගලවලා ඒ දේවල් පේන්ට් කරන්න රෙඩි වෙන විදිහ. ඉතින් කිචන් එකේ වැඩ ටික ටිකෙන් ටික ඉවර වුණේ මෙහෙම. අපි හිතුවට වඩා කාලයක් ඇත්තටම අපිට ගියා මේ ටික ඉවර කරන්න. මොකද අපි හිතුවා හැමදේම ලස්සනට ඉවර කරලා අපි move වෙන්න ඕනේ කියලා. මොකද එතකොට අපිට බඩු විහාට මෙහාට කරන්න අවශ්‍ය නැති නිසා. ඉතින් ඒක නිසා අපි අපේ කාලය අරගෙන හෙමීට ලස්සනට වැඩ ටික කරගත්තා. අද අපි ඇවිල්ලා ඉන්නේ මෙහි ලැන්කැස්ටර් වල තියෙන බොබ්ස් ෆර්නිචර් කියලා ෆර්නිචර් ස්ටෝර් එකකට. මේකේ ඇත්තටම අපි හිතුවට වඩා මේක අපි ෆස්ට් ටයිම් ආවේ හිතුවට වඩා ගොඩාක් වෙරයිටිස් තිබ්බා. සෝෆා කලෙක්ෂන් එකක් තිබ්බා ලස්සන ටේබල් කලෙක්ෂන් ඩයිනින් ටේබල් කලෙක්ෂන් එකක් තිබ්බා.
ඒ වගේම බෙඩ් මැට්‍රෙසස් ඒ වගේ හැම දෙයක්ම ලස්සන කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් ඒකෙන් අපි දැනට ගත්තේ බලලා සෝෆා එකකුයි ඩයිනින් ටේබල් එකකුයි විතරයි. අපි ඉතින් හිතුවා චුට්ට අපි කාලේ අරගෙන බඩු ගන්නවා කියලා. දැනට අපි ওই දෙක විතරයි ගත්තේ. අද අපි ඇවිල්ලා ඉන්නේ ආයෙමත් හෝම් ඩිපෝ එකට. ඉතින් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේ සති 3ක වීඩියෝ කලෙක්ෂන් එකක් එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. අද අපි ඇවිල්ලා ඉන්නේ හෝම් ඩිපෝ එකට කිචන් එකට අවශ්‍ය කරන පොඩි අප්ලයන්සස් ටිකක් බලන්න. ඉතින් මේකේ ඇත්තටම අපි විශේෂයෙන්ම ආවේ ඩිෂ්වොෂර් එකක් බලන්න. මොකද අපිට තියෙන ඩිෂ්වොෂර් එක කියන්නේ කලින් ගෙදර හිටිය අය තියලා ගියපු ඩිෂ්වොෂර් එකේ ලොකු ස්ටේන් එකක් තියෙනවා, පැල්ලමක් තියෙනවා. ඒ පැල්ලම හින්දා මං හිතුවා ටිකක් මාරු කරන්න ඕනි කියලා. ඒකට බලන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ ලෝව්ස් ස්ටෝර් එකට. මේකත් හෝම් ඩිපෝ වගේ බඩු තියෙන කඩයක්. ඉතින් මේකට අපි ආවේ ලයිට්ස් මොනවද තියෙන්නේ කියලා, යාළගේ මොනවද කලෙක්ෂන් එක තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ අපි ගියා ගෙදරට අවශ්‍ය කරන පුංචි දේවල් ටිකක් ගන්න. රග්, මැට්ස්, ටවල්ස් වගේ දේවල්. මෙයාලට පේන්නේ අපි ඕඩර් කරපු ෆර්නිචර්ස් ටික ආපු දවස. ඉතින් මේ දවස නම් ඇත්තටම අපිට ආවේ සෝෆා එක විතරයි. අපි තාම අපේ ඩයිනින් ටේබල් එක ඩිලිවර් කරනකන් ඉන්නේ. මොකද අපි ඕඩර් කරපු ඩයිනින් ටේබල් එක යාළ වෙන තැනකින් ගෙන්නලා තමයි අපිට ඩිලිවර් කරන්නේ. ඔයාලා දැන් හිතනවා ඇති ඇයි ඩ්‍රයි එකක් සාලේ තියෙන්නේ කියලා. අපිට ඇත්තටම තාම ඒක සෙට් කරගන්න බැරි වුණා. ඉතින් මම ගොඩක් එක්සයිටඩ්. ඇත්තට මම විතර නෙමෙයි චමිත්. මොකද අපි දෙන්න අවුරුදු 13ක් යාළු වෙලා. පළවෙනි අවුරුදු 6 අපි හිටියේ ලොන්ග් ඩිස්ටන්ස් රටවල් දෙකක. ඊට පස්සේ දැන් මේ ගෙවෙන අවුරුදු 5 ඇතුළත අපි හිටියේ අම්මලාත් එක්ක අපි ඔක්කොමලම එකට. ඉතින් අපි ඒ හිටිය කාලේ අපි එක අවුරුද්දක් විතරක් එයා චමි මෙහාට ආපු අවුරුද්දේ අපි එකට හිටියා වෙනම අපාර්ට්මන්ට් එකේ, කියන්නේ වෙනම තනියෙන්. ඉතින් එතකොට අපිට තනියෙන් දේවල් කරගෙන අපි ඒ දේවල් කරගත්තා. ඉතින් මේ එක අවුරුද්දේ අපි මේ අවුරුදු 13ටම එක අවුරුද්දයි එහෙම ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට දැන් ගොඩක් එක්සයිටඩ් අපි දෙන්නටම වෙනම එහෙම ගිහිල්ලා ඒ කියන්නේ තනියෙන් හැමදේම කරගෙන දේවල් කරගන්න. ඒ වගේම අපි එහෙම එක අවුරුද්දක් ඉඳලා තියෙන්නේ. ඒක නිසා අපිට එහෙම ගොඩක් දේවල් නැහැ. ඒක නිසා අපිට ගන්න වෙනවා කිචන් එකට අවශ්‍ය දේවල්, බාත්රූම් වලට, බෙඩ්රූම්ස් ඒ ඔක්කොම දේවල් අපිට මුලින් ඉඳලම ගන්න වෙලා තියෙන්නේ. ඉතින් පුළුවන් විදිහට පොඩ දේවල් එකතු කරගන්නවා. බලමු නේද කොහොමද මොකද වෙන්නේ කියලා. ඔයාලා දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. මේ තමයි අපේ මල්ලිගේ මට හම්බුණ බර්ත්ඩේ ගිෆ්ට් එක. දැන් තමයි මම මේක ඕපන් කරන්නේ. Hi.
බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා. අපි ගෙදරට මුවෙන දවසේ හයියෙන් වැස්සා. ඉතින් ඒ වුණාට අපි කිසි දෙයක් ප්ලෑන්ස් වෙනස් කරේ නැහැ. අපි මූ වෙලා කිරි උත්තරලා ඒ හැමදේම කරලා ඊට පස්සේ අම්මලාගේ ගෙදර තිබ්බ බඩු ටිකත් ඒ විදිහටම ඇද්දා.